සුබ දවසක් ඔයාලා හැමෝටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Cyber City YouTube channel එකේ අපේ Python video series එකේ 3 වෙනි වීඩියෝ එකත් එක්ක මේ වීඩියෝ එකෙන් Python basics ගැන අපි කතා කරමු. ඉතින් මම කලින් වීඩියෝ එකෙන් Python environment එක හරියට setup කරගන්නේ කොහොමද කියලා ඒ වගේම integrated development environment එකක් IDE එකක් හරියට setup කරගන්නේ කොහොමද කියලා මම කතා කරා. අපි IDE එකක් හරියට setup කරගත්තා වුණාට අපි කෙලින් මේකට යන්නේ නැහැ. අපි පොඩ්ඩක් Python interpreter එක ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. ඒක අපිට සරලව ගන්න පුළුවන්. අපිට terminal එක open කරගන්න පුළුවන්. දැන් මම නම් මෙතන use කරන්නේ Linux operating system එක. ඔයාලා Windows use කරනවා නම් ඔයාලට පුළුවන් කෙලින්ම command prompt එක ගන්න Windows search bar එක ගිහලා cmd කියලා search කළාට ගන්න පුළුවන්. Linux පාවිච්චි කරනවා Linux කෙලින්ම terminal එකට යන්න පුළුවන්. මෙතන මම type කරනවා Python 3 කියලා. ඒතර අපිට කෙලින්ම Python interpreter එකකට යන්න පුළුවන්. ඔයා Windows use කරනවා නම් ඔයාලට මෙතන කෙලින්ම ගහන්න පුළුවන් python.exe කියලා type කරා නම් ඔයාලට කෙලින්ම Python interpreter එකට යන්න පුළුවන්. අපිට මෙතන සරලම output එකක් ගන්න පුළුවන්. මෙතන මම print command එකක් දීලා බලන්නම්. සරලව අපිට පොඩි කෝඩ් එකක් ලියා ගන්න පුළුවන් මෙතන. ඒ වගේම තමයි අපිට මේක බේසික් output එකක්. අපිට ඕන නම් මෙතන පොඩි calculations කරන්න පුළුවන්. මම මෙතන පොඩි calculation එකක් කරලා බලන්න. මම extra 4 කියලා එකක් assign කරන ඒ වගේම white එකත් අගේ assign කරන්න. ඒතර අපි මෙතන තව z සමානයි x plus y කියලා දීලා බලමු. print z කියලා දුන්නොත් අපිට answer එක 9 කියලා ගන්න පුළුවන්. අපිට මේ Python interpreter එක calculator එකක් විදිහට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මෙතන සාමාන්‍යයෙන් සරල අපිට 7 plus 3 කියලා ගාලා enter කරොත් 10 කියලා output එක පෙන්නන අපිට ඕන mathematical equation එකක් අපිට මෙතන solve කරගන්න පුළුවන්. ඒ වගේම අපි install කරගත්තු IDE එකට ගිහිල්ලා බලමු. අපිට මේක සරලව මේකේ අයින් වෙන්න පුළුවන්. මේකට exit කියන command එකෙන් exit කියලා open and close bracket එක දීලා enter කරමු. අපිට Python interpreter එකෙන් එළියට එනවා. අපිට එතනින් exit කියලා ආපහු command එක දුන්නාම අපිට terminal එකෙන් එළියට යන්න පුළුවන්. මම ඉතින් VS Code එක සරලව open කරගන්නවා. VS Code එක අපිට open කරලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. අපිට සරලව මෙතන කැමති folder එකක් අපිට folder එක open කරන්න පුළුවන්. අපේ කරන Python project එක save කරගන්න ඕන එතන. අපිට ගිහිල්ලා අපි මෙතන මම folder එකක් හදාගත්තා. මගේ document folder එකේ YouTube projects කියන එක මම ඒක open කරගන්නවා. මෙතන I trust the authors කියන එක select කරන්න. ඉතින් අපිට මෙතන සරල මේ plus icon එක select කරලා මෙතන මට මගේ Python project එකට name එකක් දෙන්න පුළුවන්. මම මෙතන test කියලා දෙන්නකෝ. test.py කියලා දෙනවා. py කියන්නේ Python වල extension එක. ඊළඟ මම enter කරනවා. ඊට අපිට සරලව මෙතන Python file එක open කරන්න පුළුවන්. මම මෙතන සරලව code එකක් run කරන්නම්. print කියලා මට මේක රන් කරගන්න පුළුවන්. ඔයාලට පේනවා මෙතන තියෙන පොඩි arrow එකේ ඊතල play button එකක් තියෙනවා. මේක සරලව click කරාම අපිට මෙතන යටින් output එක බලා ගන්න පුළුවන්. hello world කියලා. මේ වගේ අපිට තවත් ඕන නම් ඒක තව outputs ගන්න පුළුවන්. මේ රන් කරලා බලමු අපි. ඒතර අපේ output එක පෙන්නනවා.
ඊළඟට තව දෙයක් තමයි මෙතනදී කතා කරන්න ඕන තමයි අපිට මේ ප්‍රෝග්‍රෑමින් වලට ඉතාමත් වැදගත් වෙන දේ තමයි කමෙන්ට්ස් ඇත්තටම හරියටම වටිනවා. මොකද හේතුව කමෙන්ට් එක කියන්නේ අපිට ප්‍රෝග්‍රෑම් එකේ අපිට ලියන්න පුළුවන් ඒත් ඒක එක්සිකියුට් නොවන විදිහට. ඒ කියන්නේ කමෙන්ට්ස් දාන එකෙන් ඇත්තටම අපි බලාපොරොත්තු වෙන්නේ මේකේ තියෙන රීඩබිලිටි එක වැඩි කරන්න. අපිට දැන් කෝඩ් එක අපි ලියන කෝඩ් එක වෙන කෙනෙක් කවුරු හරි බලනවා නම් එයාට ඒක තේරුම් ගන්න පහසු වෙන්න තමයි අපි කමෙන්ට්ස් දාන්නේ. කමෙන්ට්ස් වර්ග දෙකක් තියෙනවා, සිංගල් ලයින් කමෙන්ට්, මල්ටි ලයින් කමෙන්ට් කියලා. අපි සිංගල් ලයින් කමෙන්ට් එකක් දාන සාමාන්‍යයෙන් හෑෂ් සිම්බල් එකකින් හෑෂ් සිග්නල් එක දාලා අපි මෙතන මොන හරි ටයිප් කරා ගියමුකෝ. මම මෙතන දැම්ම this is basic python program කියලා. දැන් මම දීලා මේක run කරොත් කලින් output එක මේ විදිහටම පෙන්නනවා. ඒ line එක execute කරන්නේ නැහැ මෙයා. ඒක comment එකකට දාන්නේ. අපිට multi line comment එකක් දෙන්න පුළුවන්. මේ විදිහට මෙන්න මේ symbol දෙකේ අතර අපිට පුළුවන් multi line comment එකක් දෙන්න. මේ අතර අපිට ඕන විදිහට කැමති එකක් දෙන්න පුළුවන් ඕන විදිහට ඕනම lines ප්‍රමාණයක්. දීලා අපි run කරවුවොත් ඒ තර ඉදිනුම් පෙන්නනවා. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කෝඩ් එකේ කිසිම හානියක් වෙන්නේ නැහැ. මේ දේ අපිට පාවිච්චි කරන අපි මොන හරි දැන් මෙතන තියෙන lines දෙක තුනක පුංචි කෝඩ් එකක් මම ලියලා වෙන්නේ. අපි ලොකු කෝඩ් එකක් ලියනවා නම් ඒ කෝඩ් එකේ ලියලා තියෙන දේ විස්තර කරන්න පුළුවන් වෙනවා මේ වගේ කමෙන්ට්ස් පාවිච්චි කරලා. ඒ සඳහා අපිට මේක ගොඩක් උදව් වෙනවා. ඉතින් අපි සරලව ආපහු අපේ ඉන්ටර්ප්‍රිටර් එක පැත්තට ගියොත් එතන මට වෙලාවලට දෙයක් කියන්න මතකුණා. මෙතන අපි ආපහු යමු Python ඉන්ටර්ප්‍රිටර් එකට. මෙතනදී අපි දැන් අපි variables ගැන data types ගැන අපි ඉස්සරට කතා කරනවා. මෙතනදී අපිට මම මේ වෙලාවෙන් පෙන්නන්නම්. දැන් මම මෙතන පොඩි variables ටිකක් define කරගන්නකෝ පාසු වෙන්න. අපි මෙහෙම variables ටික define කරගත්තම අපිට මේකේ type එක බලා ගන්න පුළුවන් මොකක්ද කියලා. දැන් මම මෙතන සරල type කරනවා. type කියලා brackets ඇතුලේ මම x කියලා දෙන්නම්. එතකොට මෙයා පෙන්නනවා මෙතන class එක int කියලා, integer කියලා. මේ x වලට assign කරලා තියෙන value එක integer කියලා. මම මෙතන type y කියලා enter කරන්නම්කෝ බලන්න. එතකොට මෙයා පෙන්නන එක float කියලා. ඒක floating point. මොකද මෙන්න decimal value එක ගත්තාම මෙන්න මෙතන තියෙන්නේ y වෙලාගේ. මම මෙතන මේ විදිහම z අකුරත් මෙතන type කරලා බලන්න. ඒතකොට මෙයා පෙන්නනවා string කියලා. string value. ඒ දින තවත් data types ගොඩක් තියෙනවා. අපිට list තියෙනවා, tuple තියෙනවා. ඒ වගේම complex numbers තියෙනවා. ඒ වගේ අපි ඉස්සරට කතා කරනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ටිකක් ගොඩක් ඉන්ටරෙස්ටිං වෙන්න ඇති කියලා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට like එකක් දාන්න, යාළුවෙක්ට බලන්න වීඩියෝ එක share කරන්න, channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි Python variables data types ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. channel එක subscribe කරලා තියාගන්න. අතර ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.